වේ ප්‍රෝටීන් බිව්වම ඉක්මනට ඇඟ හැදෙනවද? ගොඩක් අය මගෙන් අහන ප්‍රශ්නයක් තමයි මේක. මම අද මේකට එක්සැම්පල් එකක් පෙන්නන්නම්. මෙතන තියෙනවා වේ ප්‍රෝටීන් බොටල් එකක්. එතකොට මෙතන තියෙනවා chicken breast gram 100ක්. එතකොට අපිට chicken breast එක යූස් කරන්න පුළුවන් ප්‍රෝටීන් සෝස් එකක් විදිහට වේ ප්‍රෝටීන් එක යූස් කරන්න පුළුවන්. මෙතන chicken breast gram 100ක ප්‍රෝටීන් ග්‍රෑම් 31ක් තියෙනවා. සාමාන්‍ය වේ ප්‍රෝටීන් එක ස්කූප් එක ප්‍රෝටීන් ග්‍රෑම් 20ක් 25ක් තියෙනවා. මේ වේ ප්‍රෝටීන් එකේ ප්‍රෝටීන් ග්‍රෑම් 24ක් තියෙනවා. එතකොට ඔයාට දවසට ප්‍රෝටීන් ග්‍රෑම් 100ක් අවශ්‍ය කරනවා. ඔයාගේ ඩේලි ප්‍රෝටීන් ගෝල් එක ප්‍රෝටීන් ග්‍රෑම් 100යි නම් අපි එක්සැම්පල් එකක් ගත්තොත් මෙතන ප්‍රෝටීන් ග්‍රෑම් 31ක් තියෙනවා. chicken breast ග්‍රෑම් 100යි. එතකොට අපි තව chicken breast ග්‍රෑම් 100ක් ඇඩ් කරන්න පුළුවන්. එතකොට ඔයාට දවසටම chicken breast ග්‍රෑම් 200යි. එතකොට මෙතන ප්‍රෝටීන් ග්‍රෑම් 62ක් තියෙනවා. ඒත් එකම ඔයාට තව 2x ඇඩ් කරගන්න පුළුවන්. එතකොට එක බිත්තර එක ප්‍රෝටීන් ග්‍රෑම් 6යි. එතකොට මෙතන 68යි 74යි. එතකොට ඔයා දැනටම ප්‍රෝටීන් ග්‍රෑම් 74ක් කවර් කරලා ඉවරයි. ඒත් ඔයාට ප්‍රෝටීන් ග්‍රෑම් 100ක් ගන්න ඕනේ. අන්න මේ වගේ අවශ්‍යතාවයකට ඔයාට පුළුවන් ඔයාගේ ඩේලි ප්‍රෝටීන් ඉන්ටේක් එක කවර් කරගන්න වේ ප්‍රෝටීන් ස්කූප් එකක් ගන්න. ඒතර ඔයාට ඔයාගේ දවසේ ප්‍රෝටීන් ග්‍රෑම් 100 කවර් වෙනවා. එහෙම නැතුව ඔයා ජිම් එකට ගිහිල්ලා ඔයා මීල්ස් වලින් කිසිම ප්‍රෝටීන් සෝස් එකක් යූස් කරන්නේ නැහැ. ඔයාට ඕන දේවල් කනවා. ඔයා වේ ප්‍රෝටීන් විතරක් යූස් කරලා කිසිම වෙලාවක හිතන්න එපා ඔයාගේ ඇඟ හැදෙයි කියලා. වේ ප්‍රෝටීන් එක කියලා කියන්නේ සප්ලිමන්ට් එක කියලා කියන්නේ ආහාර අතිරේකයක්. ආහාර අතිරේකයක් මෙන්න මේ වගේ අවශ්‍ය වෙලාවකට ඔයාට වේ ප්‍රෝටීන් එක යූස් කරන්න පුළුවන්. ඒක නිසා ඔයා මේ සප්ලිමන්ට්ස් වලට යන්න කලින් ඔයාගේ හරිය ඩයට් එක හදාගෙන ඒත් එක්ක සප්ලිමන්ට් එකක් යූස් කරන්න. එතකොට පුළුවන් ඔයාට හරිය රිසල්ට් එක ගන්න. ඒ කියන්නේ ඔයා වේ ප්‍රෝටීන් එකක් විතරක් යූස් කරා කියලා ඔයාගේ ඇඟ හැදෙන්නේ නැහැ. වේ ප්‍රෝටීන් එක කියලා කියන්නේ ආහාර අතිරේකයක්. එහෙම නැත්නම් ඔයාගේ ඩේලි ප්‍රෝටීන් ගෝල් එක කවර් කරගන්න හොඳ බෙනිෆිට් එකක්.